හායි good morning කොහොමද ඔයාලට ඔන්න ඉතින් කාලයකට පස්සේ අද මම ඔයාලට ඩේ vlog එකක් අරගෙන ආවා මට ඩේ vlogs ගේන්න බැරි වුණා ගොඩ කාලෙකින් මම දිගටම රෙසිපි වීඩියෝස් තමයි අරගෙන ආවේ ඔන්න ඉතින් අද ඩේ vlog එකක් අරගෙන ආවා මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා සහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දේකුත් තියෙනවා ඒක කියන්නත් එක්කම තමයි මම අද vlog එකක් කරන්න හිතුවේ ඉතින් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙන දේ මොකක්ද කිව්වොත් එහෙම අපි අලුතෙන් ගෙදරකට move වුණා. ඒ කියන්නේ අපි rent එකට තමයි ඉන්නේ දැනට. අපි කලින් හිටියේ rent එකට. ඉතින් එතනින් අපි දැන් තවත් අලුත් තැනකට move වුණා. ඉතින් දැන් ඉන්නේ අලුත් ගෙදරක. මෙතනට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. තාම දවස් එකහමාරක් දෙකක් වගේ තමයි වෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල මට ගොඩාක් වැඩ තියෙනවා කරන්න. ඒ නිසා දැන් මම මේ උදෙන්ම අපේ ගෙදර තිබ්බ පරණ පාපිසි ටික හොදලා දානවා. මොකද අලුත් පාපිසි ගන්නත් ඕනේ. ගන්නවත් ටයිම් එකක් තිබ්බේ නෑ. තාම දවස් දෙකක් වගේනේ. ඒ නිසා මම ඉතින් හිතුවා උදෙන්ම මේ ටික හොදලා දාලා මේ දවස් ටිකට අලුත් ඒවා ගන්නකම් මේ ටික පාවිච්චි කරනවා කියලා. ඉතින් ඒත් එක්කම තමයි අද මට උදේ නැගිටින්න බැරි වුණා. ඇත්තටම මේ දවස් හරිම අමාරුයි. උදේ ඇහැරෙන එකත් අමාරුයි. මොකද අපි රෑ වෙනකන් ඇහැරිලා ගෙවල් අස් කරනවා. ඉතින් ඒ නිසා මට හස්බන්ඩ්ට කෑම දෙන්නත් බැරි වුණා. එයා වැඩට ගියේ කෑම නැතුව. ඉතින් දැන් මම මේ මටයි අපේ බබාටයි පාන් ටෝස්ට් ටිකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ කය සාමාන්‍යයෙන් කන බබෙක් නෙමෙයි. ඉතින් එයා චීස් වලට කැමති නිසා මම චීස් දාලා තමයි මේ පාන් ටෝස්ට් එක හදාගන්නේ. ඉතින් මේ දවස්වල යාට ටිකක් සනීපත් නැහැ. ඒ නිසා කොහොමත් වැඩිය කන්නේ නැහැ. මෙයා ඉතින් කෑමට හොර නිසා මගේ වැඩේ මේ දවස් ටිකේ මේ තියෙන වැඩත් එක්කම එයාට එක එක දේවල් හදා දෙන එක. ඉතින් ඒත් කන්නේ නැහැ. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ. සමහරලාට කේන්තිත් යනවා. සාමාන්‍යයෙන් අම්මලාට කියනවනේ බබා කන්නේ නැත්තම් එකම විදියට කෑම දෙන්න එපා එක එක විදියට දෙන්න ලස්සනට දෙන්න එහෙම කියලා. ඉතින් මම පුළුවන් තරම් හැමදේම කරනවා මෙන්න මේ විදියට එයාට කන්න පුළුවන් විදියට හදලා දෙනවා හැමදේම. ඒත් කන්නේ නැහැ. කයරට කවන්න හරිම අමාරුයි. මේක මෙහෙම හැදුවට මේකත් කයිද දන්නේ නැහැ. මේ දවස්වල තව ටිකක් අමාරුයි. මොකද එයාට සනීප නැහැ. ඉතින් දීලම් බලමු. මං හිතන්නේ කයි කියලා. බලමුකෝ දීලා. බබියෝ අනේ කන්න මැනිකේ කන්නකෝ දලා තියෙන්නේ යමි කන්නකෝ බබී කො ඔය ආසයිනේ චීස් වලට කන්න බැයිද මෙන්න මේ වගේ තමයි අපේ කයල්ගේ කෑම ඔක්කොම විසික් කරනවා. යා කන්නේ නැත්තම් ඔක්කොම විසික් කරනවා. ඉතින් මට කේන්ති යන එක සාධාරණයි. එක වෙලාවකට හදලා දෙන කෑම මෙහෙම විසික් කරද්දි ඉතින් අපේ කයල් සමහර දවස්වල හොඳටම කනවා. ඒ කියන්නේ කිසිම බල කරන්න දෙයක් නැහැ. එයා හොඳට කනවා. ඒත් සමහර දවස්වල කිසිම දෙයක් කටේ තියන්නේ නැහැ. අර විදියට එක දවසක් කෑවොත් එහෙම දවස් 3ක් විතර යනකම් කිසිම දෙයක් එහෙම කන්නේ නැහැ උඹනාවේ. මම හිතන්නේ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක්. මොකද මගේ FB page එකට ගොඩාක් අම්මලා මට මැසේජ් කරලා අහනවා ඔයාගේ බබා කනවද? අපේ බබා කන්නේ නැහනේ. කන්න මොනවද හදලා දෙන්න ඕනේ? ඒ විදිහ ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් මම දැන්ට තේරුම් ගන්න දෙන්න දෙයක් තමයි මේක අපේ බබාට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මම ගොඩක් වෙලාවට මෙයාට බලෙන් මේ කට්ට ඔබන්න යන්නේ නැහැ කෑම. එයාට හදලා දෙනවා එකේ කියලා. එයා කනම නම් එයාගේ පාඩුවේ කාපු දෙන්ගේ කියලා මං ඉන්නවා. එයාට ගොඩක් දේවල් බල කරලා ගවන්න යන්නේ නැහැ. මෙයාට කවන්නත් බැරි නිසා කවන එකේ තේරුමකුත් නැති නිසා මං ඔන්න ආයෙත් back to work. මට ගොඩක් වැඩ තියෙනවා කරගන්න. ඉතින් ගෙදර ගෙනාපු රෙදි ටික හැමම බෑග්ස් වල තියෙනවා. ඉතින් මේ රෙදි ටික අස් කරගත්තොත් නම් කරන්න තියෙන වැඩ වලින් ගොඩක් ඉවරයි වගේ. මොකද හැමතැනම බෑග් වල ඇඳුම් තමයි තියෙන්නේ. හස්බන්ඩ් නම් එයාගේ මේ රෙදි ටික ඊයේ අස් කරගත්තා. එනට මට ටයිම් එකක් නැති වුණා. ඉතින් දැන් මං අද තියාගෙන හිටියේ මගේ කබඩ් එක අස් කරගන්න. ඇත්තටම මෙහෙම අස් කරද්දි හිතෙනවා මොකටද මෙච්චර රෙදි තියන් ඉන්නේ කියලා. මම මෙහෙට එන්න කලින් ඒ කියන්නේ බෑග් පැක් කරනකොටත් ලොකු මේ ඇඳුම් බෑග් දෙකක් විතර ඩොනේට් කරන්න දීලා ආවේ. ඒත් තවත් රෙදි තියෙනවා. ඉතින් මට ගොඩක් අඳින්න බැරි ඇඳුම් තිබ්බා. මේ නම ප්‍රෙග්නන්ට් වෙන්න කලින් තිබ්බේ මේ ඇඳපුවා. ඒවා දැන් අඳින්න බෑ මම මහත් වෙලා.
ඒ නිසා ඒ ඔක්කොම දුන්නා. ඒ කියන්නේ අඳින්න පුළුවන් හොඳ තත්ත්වයේ තියෙන ඔක්කොම දුන්නා. අනිත් ඒවා විසික් කරා. ඉතින් ඒ කරලත් තව ගොඩක් ඇඳුම් තියෙනවා. මේ හස් කරන වෙලාවට මේ මොනවාද මේ මෙච්චර ඇඳුම් ගත්තේ කියලා හිතෙනවා. එනකට කොහේ හරි යන්න ගියාම මේ ඇඳුම් නැහැ. මම ඒකත් මම හිතන්නේ මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇඳුම් තියෙනවා. එනකට කොහේ හරි යන්න ගියාම ඇඳුමක් නැහැ හරියට. ඔයාලට මම මේ ෆාස්ට් කරලා පෙන්නුවට මට මේකට සෑහෙන්න වෙලාවක් ගියා මේක කරගන්න. මං හිතන්නේ පැය දෙකකටත් වැඩි වෙලාවක් ගියා. මොකද මට මේක එක දිගට කරන්න බැරි වුණා. මේ ඒ කියන්නේ අපේ බබා එනවා මාව ඇදගෙන යනවා. එයාත් එක්ක ගිහලා ටිකක් සෙල්ලම් කරනවා. ආයි එනවා ආයිස් කරනවා. ඒ විදිහට තමයි කරේ. ඒ නිසා මට ලොකු වෙලාවක් ගියා මේක කරගන්න. මේ අපේ කයල්ගේ ඇඳුම් කබඩ් එක. ඉතින් මේක හැටි පේනවා නේද? මේක අස් කරලා කිසිම තේරුමක් නැහැ. මගේ වැඩේ මේක අස් කරනවා. එයා ඒක හැඩි කරනවා. ඔයාලා අර මම ෆාස්ට් දාලා පෙන්නපු වීඩියෝස් වල දකින්නත් ඇති. මෙයා අපේ බබා මේක අරගෙන ඉන්නවා. ඉතින් එයා කරන්නේ හැමතිස්සෙම ඇවිල්ලා කබඩ් එක ඇරලා රෙදි ටික ඔක්කොම බිමට දාලා ආයි ඇතුළට ඔබන එක. ඉතින් අස් කරාට කිසිම තේරුමක් නැහැ. මම ඇත්තටම දැන් එයාගේ කබඩ් එක අස් කරන එක නවත්තලා තියෙන්නේ. දවස් දෙකක් තිස්සේ අස් කරලා තවත් කාමරයක් පිරෙන්න බඩු තියෙනවා. ඉතින් මේක දකිද්දිත් එක වෙලාවකට පිස්සු හැදෙනවා. මේ තව මෙච්චර තියෙනව නේද කියලා. මොකටද මෙච්චර බඩු ගත්තේ කියලා හිතෙනවා. දැන් මම මේ කිරි එකක් හදලා අපේ බබාව නිදි කරවන්න තමයි ලෑස්ති වෙන්නේ. එයා දැන් නම් දවල්ට නිදා ගන්න හරිම හොරයි. කොහොම හරි මේ නිදා ගන්න නැතුව ඉන්න තමයි බලන්නේ. ඒ නිසා පොඩ්ඩක් try එකක් දීලා බලන්න තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. Good boy. Other side, Baba. මං සෑහෙන try කරා ඒත් නිදාගන්නේ නැහැ. මෙන්න මේ වගේ අතින් ගහලා කකුලෙන් ගහලා මේ කොහොම හරි මෙන්න මේ වගේ උඩ නැගලා මේ නිදිමත යවා ගන්නවා. නිදිමත තිබුණත් නිදියන්නේ නැහැ. බබා කො එන්නකෝ. හොඳ බබානේ කො. Good boy නේ. එන්න. නේ. නිදි කරවන්න try කරන එක තේරුමක් නැහැ වගේ නිසා මං ආයෙත් මගේ වැඩ ටික කන්ටිනියු කරන්න ආවා. ඉතින් දැන් මම මේ ඇඳ අස් කරලා මං කල්පනා කරේ මෙයාව ඇඳ උඩම තියලා ආයෙත් පොඩ්ඩක් නිදි කරවන්න ටික වෙලාවකට පස්සේ. මොකද කාමරේට සද්ද ඇහෙනවා අඩුයි. ඒ නිසා සමහරට නිදා ගන්නත් පුළුවන්. ඉතින් මේ ටික ඉවර කරලා ආයෙත් try කරනවා නිදි කරවන්න. මගේ උදේවරුවේ මේ වැඩ ටික ඉවර වෙද්දි හවස 1:00 විතර වුණා. ඉතින් දැන් මම මේ බබාවත් වොෂ් එකක් දානවා. මේ යාව නිදි කරවන්න try කරන්න ආයෙත්. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක පොඩි වැඩක් කරත් හරිම මහන්සි, හරිම ඇඟට අමාරුවක් දැනෙනවා. ඉතින් හැබැයි කොච්චර රස්නේ වුණත් මම නම් දවල්ට තේ එකක් බොන්න අමතක කරන්නේ නැහැ. මේක හැමදාම බොන්නේ නැහැ. ඒ වුණාට මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම බබාව නිදි කරවලා මම අනිවාර්යයෙන්ම තේ එකක් බොනවා. ඉතින් බබාව නිදි කරවන්න කලින් මම තේ එකක් හදාගත්තා. ඒ වගේම තමයි අපේ බබාටත් මම තව කිරි එකක් හැදුවා. සාමාන්‍යයෙන් මම මෙයාට උදේවරුේ එක කිරි එකයි දෙන්නේ. ඉතුරු වේල් වලට කෑම දෙන්නේ. ඒ වුණාට දැන් අද කෑවේ නැහැනේ. ඒ නිසා බඩගින්න නිදි කරවන්නත් බැරි නිසා එයාටත් කිරි එකක් පොවලම යාව නිදි කෙරෙව්වා. කිරි එක බොනකොටම භාගයක් විතර බොනකොටම එයාට හැමම නිින්ද ගියා. හොඳටම නිදිමතේ තමයි ඉන්නේ නැත්තේ බොරුවට නිදාගත්තේ නැති වුණාට. ඔන්න ඉතින් මේ වෙලාවට තමයි මං සැනසෙල්ලේ මගේ වැඩක් කරගන්නේ. ෆෝන් එකේ වැඩක්, වීඩියෝ එඩිටින් වැඩක්, ඒ දේවල් මං කරගන්නේ මේ වෙලාවට. අර මී ටයිම් එක කියන්නේ අන්න මගේ මී ටයිම් එක මේ වෙලාව තමයි. අපේ
අපේ බබා සාමාන්‍යයෙන් දවල්ට නිදාගත්තාම පැය 1:00 දෙකක් උපරිම පැය 2:00 විතර නිදා ගන්නවා. ඉතින් මම මගේ ෆෝන් එකේ වැඩ ටික ඉවර කළා, තේ එක බීලා, රිලැක්ස් එකේ ඉඳලා එහෙම ඇවිල්ලා දැන් මේ ලෑස්ති වෙන්නේ රැට කන්න හදන්න ඕනේවට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරලා තියන්න. ඉතින් මං අද රැට ස්පැගටි එකක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒකට ඕන කරන ස්පැගටි ටික තම්බලා අනිත් අවශ්‍ය දේවල් දැන් මම මේ ලෑස්ති කරන ගමන් ඉන්නේ. මොකද මට ටයිම් එක තියෙනවනේ. ඉතින් මේ වෙලාවේ ටික කරලා තිබ්බහම මට රැට හරිම ලේසියි ටක් ගාලා හදලා ගන්න විතරයි තියෙන්නේ. මේ වෙලාවේ දැන් හවස 4ට විතර ඇති. ඔන්න දැන් අපේ බබා ඇහැරලා. ඉතින් මම මේ යාට අඹ ගෙඩියක් සුද්ධ කරලා කන්න දෙන්න යන්නේ. බලමු මේකවත් කයිද කියලා. එයා සාමාන්‍යයෙන් මේ පළතුරු කන්න වැඩි කැමති නැහැ. බලෙන් තමයි දෙන්නේ. කෙසල් කනවා. අනිත් පළතුරු වැඩි ආස නැහැ. This one? ඉතින් ඒක කෑවෙත් නැහැ. ඒ නිසා මම දැන් ආයෙත් ඇවිල්ලා ඊට ටික වෙලාවකට පස්සේ පාන් වලට බටර් ටිකක් ගාලා සීනි දාලා දුන්නා. හරිම සන්තෝෂයි කියන්නේ. මේක කෑවෙත් නැහැ. සාමාන්‍යයෙන් අසනීප දවස් වලට එයා පාන් බනිස් වගේ දේවල් කනවා. ඒත් අද මේක කෑවෙත් නැහැ. දැන් ඔන්න ටිකක් රෑ වෙලා මම දැන් අපේ ඩිනර් එක හදාගන්න තමයි යන්නේ. මම ඔයාලට ඉක්මනට කියන්නම් මම මේ රස ස්පැගටි එක හදාගත්තේ කොහොමද කියලා. මුලින්ම පෑන් එකකට තෙල් ටිකක් දාලා අපි ගන්න ඉස්ස ටිකයි සොසේජස් ටිකයි දාලා චුට්ටක් ඒක තෙල් වල බැද ගන්නවා. මෙතනදී ඔයාලට චිකන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක චුට්ටක් බාගෙට බැදීගෙන එනකොට අපි කපලා තියාගත්ත එළවලු ටික ඔක්කොම එකතු කරලා ඒකත් තෙල් එකේ චුට්ටක් තඹ ගන්නවා. එළවලු ටික තැම්බෙන අතරේ මම මේකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක හදා ගන්නවා. ඉතින් ඒකට මම සොයා සෝස් මේස හැන්දක්, තක්කාලි සෝස් මේස හැන්දක්, ඒ වගේම සීනි තේ හැන්දක් විතර, ඊටත් අමතරව chili paste තේ හැඳි 1/2ක් විතර එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම එළවලු මිශ්‍රණයට ලුණු ගම්බිරිස් ටිකක් දාලා ඒ ටික සීසන් කරලා ඒකටම අපි හදාගත්ත සෝස් එක එකතු කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා සෝස් ගොඩක් එකපාර එකතු කරගන්න එපා. මොකද ඔයාලා ගන්න ස්පැගටි ප්‍රමාණය අනුව මේ සෝස් එක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා චුට්ටක් ඒක බලලා එකතු කරගන්න. ඉතින් මම ඊට පස්සේ ඒකටම අර සෝස් හදාගත්ත භාජනයේටම ස්පැගටි තම්බපු වතුර ටිකක් දාලා ඒකත් මේකට එකතු කරලා හොඳට කලවම් කරලා අන්තිමටම ස්පැගටි ටික චුට්ට එකතු කරලා හොඳට ඔක්කොම එකට මික්ස් වෙනකන් මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. දැන් ඔන්න අපේ ඩිනර් එකත් හදලා ඉවරයි. අන්තිමටම ලිප් ඕෆ් කරලා මේකට කපාගත්ත ලීක්ස් ටිකක් එකතු කරලා ආයෙත් තව චුට්ටක් හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඇත්තටම ඔයාලා මේ විදිහට මේ ස්පැගටි එක හදලා බලන්න. මේක මාරම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේට හදපු රස ස්පැගටි එකත් එක්ක මගේ දවස අද ගෙවිලා ගියේ. ඉතින් අද නම් හරිම මහන්සි දවසක්. ඉතින් ඔයාලටත් ගොඩාක් thank you මගේ vlog එක බලාගෙන හිටියට. තවත් මේ වගේම අලුත් vlog එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම bye.